Hello guys, welcome back to be Iset Gaming for you my channel. ඉතින් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ගෙනලා තියෙන්නේ ඉතින් පොඩ්ඩක් sad news එකක් කියන්නේ මගේ channel එකටත් මේක බලපෑයි දන්නේ මොකක් වෙයිද දන්නේ. ඉතින් ඔයාලා දැනුවත් කරන්න ඕනේ ඉඳලා channel එක ගියත් කමන්නේ. ඒකද ඉතින් තමයි මම මේ වීඩියෝ එක අද ගෙනාවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම නම් ගේන්නේ මට පුළුවන් වෙලා මම ගේනවා. ඉතින් එතකොට ඉතින් ඕගොල්ලෝ සබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා තියෙන එක මට කරන ලොකුම උදව්වක්. මේ වීඩියෝ එක තවත් කට්ටියට දකින්න නම් ඕගොල්ලෝ ලයික් අඩුම මේ ලයික් 100ක් තිබ්බනම් ඇති මේ වීඩියෝ එකට. වැඩි වුණේ 100ක් තිබ්බනම් ඇති. මම හිතනවා මේක ලංකාවේ ගොඩක් බලයි කියලා මේ වීඩියෝ එක. නැති වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි ඉතින් මම ඉතින් ඉස්සෙල්ලාම කියන්න ආයේ ඕගොල්ලෝ දැනටමත් දන්නවා මේ දවස්වල ගරේන එකේ පොඩි කේස් එකක් යනවා කියන්නේ මේ මෙලොටරි ගහන අයගේ මේ account ban වෙනවා. ඒක නම් මේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එමිරේට් එක version එක අඩු වුණාම version එක පරණ නම් විතරයි account ban වෙන්නේ. හරිද? මම ලොකු වණක් ගන්න එපා PC ගන්න කට්ටිය. ඉතින් මම ගෙන ආයේ phone වල PC වල iOS device Android PC device වලට account login තියෙන කට්ටිය තමයි මම අද මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඉතින් එතකොට දැන් හිතන්නකෝ ඔයා දැන් Android use කරන එක්කෙනෙක්ගේ Android use කරන එක්කෙනෙක් ඉන්නවා මේ තව iPhone use කරන එක්කෙනෙක් එකම account එකෙන් play කරන්නේ. එතකොට Android use කරන එක්කෙනා game එකේ CS එකක් හරි BR එකක් ගගහිද්දී iOS එක්කෙනා log වුණොත් එහෙම match එකෙන් back වෙනවා. ඒ back වෙනවා කියන්නේ auto back වෙනවා device දෙක වෙනස් වෙනද. හරිද? එතකොට මේ සමහරලාට එහෙම දිගටම වුණාම match එකට යන්න බෑ. ඒ කියන්නේ lobby ඉන්නේ match එකේ නෑ. එහෙම දිගටම වුණොත් එහෙම account එකට පොඩ්ඩක් ගාරින එකකට පොඩ්ඩක් ඒක නෝට් වෙනවා. එතකොට ඉතින් පොඩ්ඩක් account එක brand වෙනවා. හරිද? ඉතින් ඒ ක්‍රියාකාරකමක් ඉන්න account එක brand වෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. හරිද? එතකොට ඊළඟට මම කියන්න ආයේ PC කට්ටියට. සමහරලාට මේ mobile එකෙන් ගහ ඉද්දී සමහරලාට account එක දීලා යාළුවෙක්ට හරි ඔයා හරි PC එකෙන් log වුණොත් එහෙම අනිවාර්යෙන් permanent ban වෙන account එක ආයෙ ගන්න බෑ මොනවා කියලාවත් ගන්න බෑ permanent ban වෙනවා. ඉතින් ඊළඟට කියන්න ආයේ iOS device එහෙම iOS එක ගයිදී iOS device වල log වුණා මේවා උලන්නේ. හැබැයි දිගටම කරන්නත් එපා. ඒත් account එක brand වෙන්න පුළුවන්. ඒතකොට Android device දෙයක් එහෙම ලොකු Android device වලට log out වුණා log වුණාම මේ match වලින් back වෙන එහෙම කිසි එකක් නැහැ. මම දන්නේ නෑ මම iOS use කරන්නේ. ඉතින් ඔයාලගේ account ඔය විදිහට තමයි අවධානය තියෙන්නේ. ආයෙත් hack නම් use කරන්න එපා පුතේ. hack වලට නම් පුතේ මේ පාර මොන hack එකේ දැම්මත් ban වෙනවා. හරිද? මොනවත් app වලින් third party app එකක්වත් දාන්න යන්න එපා FIFA එකට. අනිවාර්යෙන් account එක permanent ban වෙනවා. ගන්න බෑ. මොන සමාවක් දෙන්නේ නැහැ දැන් ගරීනා. අදත් මගේ යාළුවෝ දෙන්නෙක්ගේ account දෙකක් ගිහිල්ලා තිබ්බ එකම එක්කෙනෙක්ගේ. මම ඉතින් ඒකේ ෆොටෝ දාන්නම් මේකේ අතරතුරේ වීඩියෝ එක අතරතුරේ. ওই වීඩියෝ එක තමයි ඉතින් අද කියන්න ආයේ. උන් ওই ටික මම මේකේ තව තොරතුරු හොයාගත්තාම කියලා දෙන්න. ඉතින් පැනල් විකුණන කට්ටියගේ වීඩියෝ එකකුත් මම ගේන්නම් මේ ඒ කියන්නේ YT එකේ පැනල් මේ සේල් කරන කට්ටියගේ මම channel එක මොකක් වේද මන් දන්නේ නැහැ. මම කොහොමද කියනවා. ඉතින් කොහොමද කියන්න දෙපෑ නැත්තම් බෑනේ මේ ලංකාවේ උන් දන්නේ නැහැ නේ. ගොඩක් දුරට පොඩි උන් එහෙම දන්නේ නැහැ ගේම් ගහන උන් එහෙම. ඔන්න ඔය විස්තරය තමයි ඉතින් ගෙනාවේ අද මේ කොහොමත් ඉතින් මම නම් කියන්නේ ඔයාගේ account එක play කරනවා නම් time manage එකට අනුව play කරන්න කියලා. නැත්තම් ඉතින් account එක brand වෙනවා. ඉතින් ගන්න බෑ කොහොමවත් අර චම්මඩත් තුන වැඩේ වගේ තමයි ඔයාලටත් වෙන්නේ. ඉතින් වැඩි දෙයක් නම් කියන්න නැහැ. ඉතින් subscribe කරන්න like කරන්න අනිවාර්යෙන් like කරන්න මේ වීඩියෝ එක හැමෝටම නැත්තම් පෙන්නන්නේ නැහැ like කරන්න පුළුවන් තරම්. ඊළඟ වීඩියෝ එකකින් ඉතින් මම ඊළඟ කියන්නේ මගේ BZ editing app එකකින් ගේන්නම් ඊළඟට අපේ සර්වර් එකට එන්න තියෙන සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඒකත් බලන්න මම link description එකේ ඒ channel එකේ link එක දාලා තියන්නම්. ඒකත් subscribe කරලා ඒ දාන වීඩියෝ set එකත් like කරලා share කරලා දෙන්න. මේ වීඩියෝ එක අනිවාර්යෙන් පුළුවන් නම් share කරලා මට like 100ක් කරන් දුන්නොත් ඇති. එහෙනම් ඉතින් goodbye. එහෙනම් අපි ගියා.